සුබ දවසක් වේවා. ඉතින් ඔන්න අද මම බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල හුඟක් කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඡන්දයෙන් පස්සේ ඔයාලා දන්නවා 2025 කැනඩාවේ මැතිවරණයක් පැවැත්වුණා. අප්‍රේල් මාසේ 28 වෙනිදා. ඉතින් මේ මැතිවරණයෙන් පස්සේ මොකද වෙන්නේ? ඉමිග්‍රන්ට්ස්ලාට මොනවාද වෙනස් වෙන දේවල්? මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ කියලා මේ දවස්වල කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ ගැන තමයි අද මම මේ vlog එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා කැනඩාවේ ප්‍රධාන පක්ෂ දෙකයි ලිබරල් සහ කොන්සර්වේටිව් පක්ෂය. ඉතින් මේ ඡන්දයෙන් ලිබරල් පක්ෂය ආසන 169ක් අරගෙන ජයග්‍රහණය කරන අතරම උරින් උර ගැටිලා කොන්සර්වේටිව් පක්ෂය ආසන 143ක් ලබා ගන්නවා. නමුත් ලිබරල් පක්ෂයට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරන්න තවමත් ඡන්ද 3ක හිඟපාඩුවක් තියෙනවා. ඒගොල්ලන්ට පනතක් සම්මත කරන්න ඡන්ද 172ක් ඕනේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේ වෙනුවෙන් එයාලා බලාපොරොත්තු වෙනවා තුන්වෙනියට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්ත BQ පක්ෂය ආසන 21ක් ලබාගත්ත BQ පක්ෂය සමග එකඟතාවයකට එන්න ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේදී වැඩි බලතලයක් ලබා ගැනීම සඳහා. ඉතින් මේක කොහොමද ඉමිග්‍රන්ට්ස්ලට වැදගත් වෙන්නේ? BQ පක්ෂය කියලා කියන්නේ කුබෙක් කළ නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රංශ භාෂාව ඒගොල්ලෝ බොහොම ප්‍රමෝට් කරනවා permanent residency program එකේදී. ඉතින් BQ පක්ෂත් එක්ක ලිබරල් පාර්ටියගේ සහයෝගිතාවයකට එකඟ වෙනවා කියලා කියන්නේ දැනට 2025 වසරේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ප්‍රංශ භාෂා නිපුණතාවයේ තියෙන 7.5ක පිරිසකට 2025 වසරේදී permanent residence issue කරන්න. ඉතින් මේ ප්‍රමාණය ඒගොල්ලෝ කලින් 2024 නොවැම්බර් 1 වෙනිදා ඒගොල්ලෝ announce කළේ මේක 2026 දී 8.5ක් සහ 2027 දී 9.5ක් 10ත් අතර ප්‍රමාණයකට ඒගොල්ලෝ වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් මේ ලිබරල් පාර්ටි එක හා BQ පක්ෂ එකගතාවයකට පත්වීමත් එක්ක මේගොල්ලෝ මේක 7.5 ඉඳලා 12ක් දක්වා වැඩි කරන්න තීරණය කළා තියෙනවා. ඉතින් මේකත් එක්ක ප්‍රංශ භාෂාව දන්න ඔයාලට ප්‍රංශ භාෂා නිපුණතාවය තියෙන අයට permanent residency වලට ලොකු opportunity එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා තව අවුරුද්දකින් හෝ දෙකකින් permanent residency ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න දැම්ම පටන් ගන්න එක ඔයාට වැඩි වාසියක් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම permanent residency මේගොල්ලෝ දැනට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් estimate කරලා තිබුණේ 2025 අවුරුද්දට 3,95,000ක් 4,36,000ක් වගේ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය 100%ක් දක්වා total population එකේ 100%ක් දක්වා අඩු කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. නමුත් මේක තවමත් හොඳ ප්‍රවණතාවයක්. හේතුව තමයි කන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළා නම් මේ ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න තිබුණා. ඉතින් සාපේක්ෂව ගත්තාම කන්සර්වේටිව් පක්ෂයට වඩා ලිබරල් පක්ෂයේදී ඉමිග්‍රන්ට්ස්ලට හිතකර පොලිසිස් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපේ අලුත් ප්‍රයිම් මිනිස්ටර් මිස්ටර් මාක් කානි කියන විදියට ඉමිග්‍රන්ට්ස්ලට හොඳ කාලයක් එයි. ඒ වගේම තමයි මේගොල්ලෝ අලුතෙන් කැනඩාවේ housing projects කරන්න බලාපොරොත්තු වෙනවා. income taxes අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන projects ගණනාවක් තියෙනවා. ඉතින් මේවා ඍජුව නැති වුණත් වක්‍රාකාරයෙන් මේ ඉමිග්‍රන්ට්ස්ලට බලපෑමක් ඇති කරනවා. ඉතින් විශේෂයෙන් ඉදිරි වසරවල කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන ඔයාට සහ permanent residency apply කරන්න ඉන්න ඔයාට මේ දේවල් අනිවාර්යයෙන්ම ඍජුව හෝ වක්‍රව බලපෑමක් ඇති කරනවා. ඒ වගේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ටෙම්පරරි රෙසිඩන්ට්ස් ප්‍රමාණයත් ඊළඟ අවුරුදුවලදී සාපේක්ෂව අඩු කරන්න සහ ඒගොල්ලෝ ප්‍රංශ භාෂාවට අමතරව කැනඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් සහ ඇට්ලන්ටික් ප්‍රොවින්ස් programs pilot programs මේ වගේ දේවල් වලට ඉෂුව කරන invitations ප්‍රමාණය වගේම විශේෂම refugeesලට ඉෂුව කරන ප්‍රමාණයත් ක්‍රමක්‍රමයෙන් 25 26 27 වසරවලදී ක්‍රමක්‍රමයෙන් සුළු වශයෙන් අඩු කිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕව තමයි ඡන්දයෙන් පස්සේ ලිබරල් පාර්ටි එකේ ජයග්‍රහණයත් එක්ක බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනස් වීම. ඉතින් මේ වෙනස් වීම ඍජු හෝ වක්‍රාකාරව මම කලින් කිව්වා වගේම මේ permanent residency බලාපොරොත්තුෙන් ඉන්න වාට වගේම ඉමිග්‍රන්ට්ස්ලා හැමෝටම වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ඔයාලගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන ජයග්‍රාහී සුබ සතියක් වේවා.
ස්තුතියි.